අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අපි වින්ටර් එකේ ගිය ට්‍රිප් එකක වීඩියෝ එකක් තමයි අද ඔයාලට ගේන්නේ. ඉතින් අපි තුන්දෙනාත් එක්ක මවුන්ට් වොෂින්ටන් කියන කන්ද බලන්න තමයි ගියේ. ක්‍රිස්මස් දවස්වල දෙසැම්බර් 24 තමයි අපි මේ ට්‍රිප් එක ගියේ. අපි ඩෙලවෙයා වල ඉඳන් මයිල්ස් 500ක් විතර දුරක් ආවා. පැය 10ක විතර ඩ්‍රයිව් එක. ඉතින් ස්ටේට්ස් කීපයක්ම පහු කරගෙන අපි ඊයේ 8ට විතර තමයි ගෙදරින් ආවේ. ගොඩක් රෑ වුණ හින්දා අපි මගකට ඇවිල්ලා නැවතිලා අද උදේ ආයෙත් ගමන පටන් ගත්තා. අද උදේ 8ට තමයි අපි හොටෙල් එකෙන් ආවේ. 11 මාරට තියෙන කොග්වීල් රයිඩ් එකට තමයි අපි ටිකට් එක ගත්තේ. ඊටම ස්නෝ කරලා තිබ්බා. ඉතින් අද හරිම ලස්සනයි. අද ස්නෝ කරන්නේ නැහැ. ඒ වුණාට අර ඉරේලියත් එක්ක හරිම ලස්සනයි වටපිටාව. ගොඩක්ම වින්ටර් එකේ ගොඩක් ගස් වේලිලා යනවා. ඒ වුණාට වර්මන්ට් වල ඉඳන් ගස් වල කොළ පාට එහෙමම තියෙනවා. ස්නෝ කරාට පස්සේ නිල් අහසත් එක්ක හරිම ලස්සනයි වටපිටාව. හැබැයි මේ වෙලාවේ එළියේ රින 10ක වගේ සීතලක් තියෙන්නේ. ඉතින් අපි ග්ලව්ස් බූට්ස් ඒ වගේම ස්නෝ කිට් එකම ඇඳලා තමයි අපි ආවේ. දැන් අපි ඩෙස්ටිනේෂන් එකට ඔන්න කිට්ටු වෙලා තියෙන්නේ. ස්නෝ කරලා තියෙද්දි පාර ලිස්සනවා. ඔන්න දැන් අපි මවුන්ට් වොෂින්ටන් කියන හිම කන්ද නගින්න කෝච්චියට නැගගත්තා. ඉතින් මේකේ අපි කන්ද මුදුනටම යන්නේ නැහැ. මගකට තමයි යන්නේ. ඉතින් එතනට ගිහිල්ලා ලස්සන view එකක් තමයි අපි බලන්නේ. ඉතින් මේ ගමන විස්තර කරන කෙනා කියන්නේ මේකේ අවුරුද්දේ දවස් 60 ගාණක් තමයි මෙහෙම ක්ලියර් view එකක් දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අද ලකි මොකද අපි යන වෙලාව හරිම වටපිටාව හරිම ක්ලියර් නැති එහෙම නැති දවස් වලට මේ වලාකුළු වලින් වැහිලා හරියට දැක ගන්න බෑ මේ ලස්සන view එක. ඉතින් අපි ආපු වෙලාව හොඳයි අද. විනාඩි 20ක විතර වෙලාවක් මෙතන දෙනවා අපිට බලලා ආයේ එන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ඉඳන් බැලුවාම කොච්චර ලස්සනද කියලා. කොග්වීල් රයිඩ් එක ඉවර වෙලා අපි ඉතින් ළඟ තැනකට ගියා. මේ පොඩ්ඩක් ස්නෝ සෙල්ලම් කර කර ඉන්න. අපි අද රැට මෙහෙම නවතිනවා. ඔන්න අද අපි ගෙදර යන්න යන්නේ. ඉතින් මේගොල්ලන් දකිද්දි දුක හිතෙනවා. ගොඩාක් සීතලයි එළිය. කොහොම ඉන්නව ඇතිද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඇමරිකාවේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. ඔයාලත් කැමති නම් මගේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එනකන් ආදරෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලා මතක් කරනවා.